හිතට සැනසුම අරගෙන ඔන්න අදත් මං ආවා. ඔයා දන්නවද? ඔයා නොදැනුවත්වම ඔයාගේ අතින් සිද්ධ වෙන පුංචි වැරැද්දක් තියෙනවා. මං අද ඒක ඔයාට කියලා දෙන්න යන්නේ. මොකද දන්නවද? දවස ඉවරුණාට පස්සේ ඔයා හැම වෙලේම හිතන්නේ ඔයාට කරගන්න බැරි වුණ දේවල් ගැන විතරයි. ඒ වුණාට ඒක හොඳ දෙයක් නෙමෙයි. ඒක නරක පුරුද්දක්. අද ඉඳන් ඔයා ඒ පුරුද්ද වෙනස් කරගන්න ඕනි. ඒ කොහොමද දන්නවද? රැට නිද යන්න ඇඳට ගියාට පස්සේ ඔයා හිතන්න ඕනේ ඔයා අද සාර්ථක කරගත්ත දේවල් ගැන. අද මම මේ වැඩේ ඉවර කරා, අර වැඩෙත් ඉවර කරා. ඒ විදිහට පොසිටිව්ව හිතන්න ඕනේ. ධනාත්මකව හිතන්න ඕනේ ඔයා කරගත්ත දේවල් ගැන. ඒ විතරක් නෙවෙයි, ඒ දේවල් කරගන්න පුළුවන් වුණ එක ගැන, ඒ දේවල් කරගන්න ඔයාට ශක්තිය ලැබිච්ච එක ගැන විශ්වයට ස්තුති කරන්නත් ඕනේ. ඉතින් මේ විදිහට දවස සම්පූර්ණ වුණා කියලා හිතලා සතුටින් නිින්දට ගියාම ඔයාගේ සිතවිලි එන්නම ධනාත්මක වෙන්න පටන් ගන්නවා. මෙහිම ධනාත්මක සිතවිලි එක්ක ජීවිතේ ඉස්සරහට යනකොට ජීවිතේ කොයි තරම් සාර්ථක වෙනවද කියලා ඔයා අත්විඳලම බලන්න ඕනේ. ඒ නිසා අද ඉඳලා ඔන්න ඔයාගේ වැරදි පුරුද්ද නතර කරගන්න ඕනේ. පුළුවන් නේද මට පොරොන්දු වෙන්න? එහෙනම් අදම පටන් ගන්න. ඇඳට ගිහිල්ලා හිතන්නේ අද ඔයාට ඉවර කරගන්න පුළුවන් වුණ හැම සතුටු දෙයක් ගැනම විතරයි. දුක හිතෙන දේවල් ගැන හිතලා දුක් වෙන්න තහනම්. එහෙනම් හැමෝම සතුටින් ඉන්න. මං ගෙයින් එන්නම්. මම මංජු.